අයිබෝවන් අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමැක්ස් ස්ටිය YouTube චැනලට පහේ ඒවැනි බලය වැඩිකිරීම පහ ඒවැනි බලය සමානයි හැත්ත පහයි තොට මෙම ගණිත ගැටලුවක් විසඳන්න කොහොම ඒ වැඩි කිරීම පහයි ඒ කියන්නේ පහයි ඒවල වර්ගය සමාන හැත්ත පහයි ඊට පස්සේ මෙතන අපි දර්ශක නීතියක් භාවිතා කරනවා ඒවල එම්වල එන් සමානයි එම් ඒවල එම් නැත්තම් අපි ඔකරගෙන බලයක බලය මේක තනි බලයක් ආකාරයෙන් සුළු කල ප්‍රකාශ කරන්න පුළුවන් ඉතින් අපිට මේක ලියන්නම් පහහි දෙකයි ඒ සමාන හැත්ත පහයි කියලා ඊට පස්සේ මෙතැන්දි මොකක්ද අපි කරන්න මේ වගේ අවස්ථාවකදී අපිට ලඝු ගණකය ලඝු ගණක භාවිතා කල්ලා තමයි මේ ගැටලුව විසඳන්න වෙන්නේ අපි කරන්නේ දෙපැත්තටම ලබ් ගණක භාවිතා කර දෙපැත්තරම ලොක්දා පහේ දෙකයි ඒ සමාන ලොක් හැත්ත පහ මෙන්න මෙතන බේස් එක වෙන්න මොකක්ද පහ මෙතන ලොක් හැත්ත පහ තර අපිට ඕන්නම් මෙහෙම කරන්න පුළුවන් මෙතන දෙකයි ඒ අපිට මෙහෙම ඉස්සරහට අරගෙන මෙන මෙහෙම ප්‍රකාශ කරන්නුවන් දෙකයි ඒ වත්තාවක් ලොග් පහ සමානයි ලොක් හැත්ත පහ කියලා එතකොට දෙපැත්තම බෙදනෝ ලොක් පහි මේක ලොක් පහෙන් බෙදන තුර මෙයාට මෙයා කැන්සල් වෙනවා එතකොට දෙකයි ඒ කියලා කියන්නේ ලොක් හැත්ත පහ බෙදීම ලොක් පහ ලොක් හැත්ත පහ බෙදීම ලොක් පහබ අපිට ලොක් හැත්ත පහ ප්‍රකාශ කරගන්න පුළුවන් කියන්න පුළුවන් ලොග් හැත්ත පහ වෙනුවට විසි පහ වැඩි කිරීම තුන කියලා බෙදීම ලොක් පහ මෙන්න මෙම වැඩේ ලියන්න පුළුවන් එතකොට මේක අපි ගමු ලොග් විසි පහ මං කිව්වා පෙර මං වීඩියෝසල කියලත් ඇති මේ වගේ ලඝු ගණක සුළු කරනකොට මෙහෙම වැඩි කරනකොට මේවා අපිට එකතුවක් ආකාරයෙන් දක්වන්න පුළුවන් ලොක් තුන්න මේ දෙපැත්තම අපි බෙදනවා ලොක් පහි දෙපැත්තම් බෙදනවා ලොක් පහි ඊට පස්සේ මෙතන දෙකයි ඒ කියන එක සමානයි ලොක් විසි පහ කියලා කියන අපට ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ලොග් පහේ වර්ග කිය ලොක් පහේ වර්ග ඉතින් බෙදීම ලොග් පහ දන ලොක් තුන බෙදීම ලොක් පහ දි මේක තවදුරටත් සුළු කරගෙන යාමේදී දෙකයි ඒ සමානයි මේ දෙක අපි ඉස්සරහට ගන්නවා එක දර්ශක නීතියක් තොට දෙකයි ලොක් පහ බෙදීම ලොක් පහ දන ලොක් තුන්න බෙදීම ලොක් පහ මම මේක පොඩා වෙන් කරන්න නැතම් වාලට මේක අපහැදිලි වෙයි එතකොට මෙතන ලොක් පහතිනවා මෙතන උඩයි යටයි ලොක් පහට ලොක් පහ කැන්සල් එතකොට දෙකයි ඒ සමානයි දෙක දන ලොක් තුන බෙදීම ලොක් පහයි ඉතින් අපිට මේ ලැබුණ දෙකයි ඉ අපිට ඕන ඒනි එම නිසා අපි දෙපැත්තම බෙදනවා දෙක එතකොට ඒ සමානයි දෙක දන ලොග් තුන බෙදීම ලොක් පහ බෙදීම දෙකයි ඕක තමයි අපිට ඒවලට ගන්න පුළුවන් ලක්්ගනකද සහිතව ගන්න පුළුවන් අවසාන පිළිතුර ඉතිං ඔය පිළිතුර අපිට මෙහෙම දක්වනවට වැඩිය තවත් ටිකක් තාත්තිකව දක්වන්න පුළුවන් මේ ලොක් තුන බෙදීම ලොක් පහ මේක සමහරක් කලාට ඔබට ගනින් අහුවෙලා නැති ලබ්ගනක නීතියක් වෙන්නක් පුළුවන් ඒ ලබ්ගනක නීතිය තමයි ප්‍රධාන වශයන ඒ ලබ්ගනක නීතිය තමයි ලොක් අපි හිතමු බීවල්ල ඒ කියලා මෙන්න මෙහෙම තියෙනවය කිය මේක සමානයි ලොග් ඒ බෙදීම ලොක්්බී ලොග් ඒ බෙදීම ලොග්බී මෙන්න මේ ආකාරයට අපිට ලක්ගනක නීතියක් තියනෝ මේක මෙහෙම ප්‍රකාශ කරන්න පුළුව හරි
ඉතින් අපට මේක මෙන්න මේ ෆෝමට් එකට හදාගන්න ඕන එතකොට ලොක් 3 බෙදීම ලොක් 5 එතකොට අපට මේක කොහොමද මේ ෆෝමට් එක ඇසුරෙන් ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් එතකොට අපේ අවසාන පිළිතුර වෙන්නේ ඒ සමානයි 2 ධන ලොක් 3 බෙදීම 2යි මේක තමයි අපිට ඒවලට ගන්න පුළුවන් අවසාන පිළිතුර